කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මං අද උදෙන්ම හිතුවා මේ මට දවසින් දවස මග ඇර ගිය වැඩක් පටන් ගන්න. ඉතින් මේ මුලින්ම කුස්සියේ වැඩ ටික කරලා අවසන් කරලා තමයි ඒක පටන් ගන්න හිතන් ඉන්නේ. ඉතින් මුලින්ම මං කරන්නේ කවදත් මේ කුස්සිය මුලින්ම පිරිසිදු කරගන්න එක උදෙන්ම පිඟන් කෝප්ප තියෙනවා හොදලා එහෙම මේ ඒ ටික ඉවර කරලා තමා මේ උයන පිහන වැඩ මම පටන් ගන්න. ඉතින් හිතුවද උදේ උයලා තියලා මේ වැඩේට අත ගහන්න ඕන කියලා. දවසින් දවසම මගේ ඇරිලා ගිහිල්ලා දැන් මට කාලයක් ඉඳන් කරන්න ඕන කියලා හිතන් හිටියට එක කරගන්න දවසින් දවස හෙට කරනවම කියලා කල් දදා ඉඳලා දැන් ඉතින් අද නම් කරන්න ඕන කියලා හිතුවා මම මේ වැඩේ. දැන් ඉතින් අවුරුදු එනවනේ ළඟ මේ හින්දා ටික ටික මේ කුස්සියෙම පටන් ගන්න ඕන කියලා හිතුවා අතපසු වෙලා තියෙන වැඩ. එතකොට චුට්ට අවසන් කරගත්තාම මේ එකපාර වැඩක් කරනවා වගේ අමාරුවක් නෑ. මම එහෙම තමයි කවදත් වැඩ පටන් ගන්නකොට මේ මුලින්ම ලොකුවට තියෙන දේ තමයි මුලින්ම කරලා අවසන් කරන්නේ. එතකොට දන්නේම නැතුව අපේ වැඩ අපිට මේ කරගන්න පහසුයි. ඉතින් දැන් මෙතන කුස්සියේ ඔය සින්ක් එක මේ පිහලා පිරිසිදු කරගන්නවා. උයන්න කලිනුත් මේ කුස්සිය වැඩ පටන් ගන්න කලිනුත් මම සින්ක් එක මේ පිහලා ඔක්කොම මැදලා පිරිසිදු කරලා උයන පිහන කටයුතු කරන්නම්. මට එළියේ සින්ක් එකක් තියෙනවා. ඒකේ තමයි මස් මාළු ඒ එළවලු වගේ දේවල් කපලා මේ හොදන්න ගන්නෙ. මේකෙන් කරන්නේ පිඟන් කෝප්ප හොදන දේවල් විතරයි. දැන් ඉතින් ඒ වැඩ ටිකත් අවසන්. හැබැයි මම අද උයපු ටික නම් වීඩියෝ කරේ නෑ. ඔන්න ඕක තමයි මට අතපසු වෙලා ගියේ වැඩේ කිව්වේ. මේ වැඩි වීදුරු දාන කබඩ් එක මට ගිය අප්‍රේල් වල ඉඳන්ම මං හිතුවා මේක පිරිසිදු කරන්න ඕන කියලා. ඒත් මට වැඩ වැඩි වුණ හින්දා ඇත්තටම කිව්වොත් මේක පිරිසිදු කරගන්න බැරුව ගියා. දැන් නම් හොඳටම දූවිලි වැහිලා මේ වීදුරු දාලා තිබුණත් ඒක මේ කොහොම හරි ওই වීදුරු අස්සෙන් ලෑලි වගේ තියෙන අස්සෙන් යනවා ඇති. දූවිලි ගිහිල්ලා දැන් ගොඩාක් මේ ජරා වෙලා තියෙන්නේ. ඒ හින්දා දවස් කල් දදා හිටපින්න අද නම් කොහොම හරි කරන්න ඕන කියලා තමයි හිතාගෙන මේ ගත්තේ. මුලින්ම වීදුරු කබඩ් එක ඇරලා මම වීදුරු ටික නිමින් තියන්න කියලාත් හදලා තායි මට හිතුණා පැත්තක් සුද්ධ කරලා මේ ඒ පැත්තට අනිත් වීදුරු ටික දාලා ඊගාව පැත්ත මෙයා කරගෙන මොකෑ බීම වීදුරු එහෙම ගොඩාක් තියෙනවා. ඒවා බීමට මේ දදා හිටියොත් එහෙම සෑහෙන වෙලාවක් එකට ගත වෙනවා. ඒ නිසා එක පැත්තක් දූවිලි පිහලා පිරිසිදු කරලා අනිත් පැත්තේ ටික පිරිසිදු කරන්න හිතුවා. මේ ඕක තියෙන්නේ තට්ටු 3කට. මේ ඉතින් ඔක්කොම වීදුරු ටික එළියට ගන්නවට වඩා වීදුරු මේ පැත්තෙන් පැත්ත සුද්ධ කරන්න කියලා තමයි හිතාගත්තේ. හොඳටම ජරා වෙලා තියෙන වීදුරු කෝප්ප විතරයි මං හොදන්නේ. අනිත්ව පිහලා ඒ තිබ්බ තැන් වලින්ම තියන්න තමයි බලන්නකෝ. දැන් ඔය තැන් වල බඩු දාලා පිළිවෙල නැතුව ගිහින් තියෙන්නේ. ඉතින් ඒ ටික මේ ලස්සනකට අසුර ගන්න තමයි හිතානේ ඉන්නේ. මේක මේ මුළු කබඩ් එකම නම් අස් කරපු මේ පිළිවෙලම දාලා නෑ මම වීඩියෝ එක දිග වෙන හින්දා. දැන් මේ වීදුරු ටිකත් මේ බලන්නකෝ ඒ බීම වීදුරු ගොඩාක් තියෙනවා. ඉතින් අමුත් එක්ක ආවුණත් අපිට ওই වීදුරු ඔක්කොම ඕන වෙන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා නිතර ගන්න නැති හින්දා ඒවා ඉතින් දූවිලි වැහිලා මේ ජරා වෙනවා. ඉතින් මේ මං නම් ඕක ගොඩාක් දුරට අස් කරන්නේ එහෙම කියන්නේ ජනවාරියකට අප්‍රේල් වලට වගේ අස් කරනවා. ඒ අතරතුරත් ඉතින් වෙලාවක් යෙදෙන වෙලාවට පිහන වෙලාවල් තියෙනවා. ඉතින් පිහලා පිරිසිදු කරලා මේ වහලා තිබ්බට ටික දවසක් යනකොට ඉතින් දූවිලි වලින් මේ පිරීලා තියෙනවා. ඉතින් සුද්ධ කරගන්න පුළුවන් විදිහට සුද්ධ කරලා තියා ගන්නවා. මුලින්ම අපි අමාරු වැඩ මුලින් කරන්න ගත්තාම ඊට පස්සේ ලේසි වැඩ ටික පටන් ගත්තාම ලොකු අමාරුවක් නෑ. දන්නේම නැතුව වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. දැන් අපි මුලින්ම මේ වගේ අමාරු තැනකින් පටන් ගත්තාම ඊට පස්සේ ටිකින් ටික අපිට පොඩි වැඩ කරනකොට මහන්සියක් දැනෙන්නෙත් නෑ. ඉතින් මම ඒ කබඩ් එක ඔක්කොම අස් කරගත්තා එතන. දැන් මේ මගේ 3-5 දාලා තියෙන රාක්කේ අර කබඩ් එකක් තියෙන්නේ. ඒ කබඩ් එක ඇතුලේ මේ අමුත්ත වගේක් ඇවිල්ලා ඉතින් මම දවස් 2ක් විතර ගෙදර හිටියේ නෑ. අම්මලා ගෙදර ගිහින් එනකොට මෙයාලා ඉතින් අපේගේ අයිති කරගෙන තියෙනවා. මං ඉතින් දැන් කබඩ් එක ඇරලා බලනකොට මේ අස්කරන්න ඔක්කොම ටික මේ එළියට අරගෙන තමයි අස්කරන්න හදන්නේ.
ඒ වස් අරගෙන ඊට පස්සේ දූවිලි ටික පිහලා ආපහු ඉවර වෙච්ච බෝතලෙම හොදලා මේ මම ඔය 3-5 සීනි පරිප්පු එහෙම ඉවර වුණාම අලුතෙන් ගෙනත් දානකොට ඒ බෝතල් හොදලා තමයි ආයේ අලුත් ඒවා දාන්නේ. ඒ හින්දා මට අමුතුවෙන්ම හොදා මේ දාන්න ඕනේ. අර නිතර ඉවර වෙනකොට ඒ වෙලාවට පිරිසිදු හොදලා වේලලා තමයි බෝතල් දාන්නේ. ඒ හින්දා මට ගොඩක් දුරට මේ ඔක්කොම අයින් කරලා හොදන්න කියලා ඕනේ නෑ. දැන් ඔය ඔක්කොම ටික ඔය රාක්කේ නම් මේ ප්‍රශ්නයක් නෑ. ඊගාව රාක්කේ තමයි ඉතින් කළු කූඹි කරදරේ මට නම් හරියට තියෙනවා. කුස්සිය හැම තැනම කොච්චර පිරිසිදු කරලා තිබ්බත් බිත්ති දිගෙච්ච යනවා. දැන් මේ රාක්කෙත් එහෙම තමයි. කොච්චර දේවල් කරා වුණත් ඔය YouTube channel කරන අයගෙන් මම බලාගෙන එක බේත් වර්ග පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අර විනාකිරි එහෙම ස්ප්‍රේ කරාම කූඹි නැතු යනවා කියන නේවත් කරලා හරියන්නේ සැරට ඒ විදිහට විතරයි. ඊට පස්සේ ආයෙමත් එනවා. ඒක හරි වදයක් හරදරයක් වෙලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකට විසඳුමක් තියෙනවා නම් මටත් පොඩි කමෙන්ට් එකකින් හරි මේ දාන්න. ඉතින් දැන් ඔය ඒ බෝතල් ජරා වෙලා නැති හින්දා මම මේ බෝතල් ටික මේ අර උඩ තියෙන වටේ පිහලා ඉතින් ඔතනින් අසුර ගන්න තමයි හදන්නේ. මේ කබඩ් එක නම් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඒ කියන්නේ දැන් බෝතල් ටික වැඩි බෝතල් ගොඩාක් මෙතන තියෙනවානේ. මේකට රාක්කයක් එළියේ ගහලා තිබ්බනම් මේක පෙරට තිබ්බාම දූවිලි බැඳෙනවා. ඒ වගේම ගොඩාක් බෝතල් තේදී එළියට පේනකොට කැතයිනේ. ඉතින් මම මේක ගෙනාවෙම 3-5 දාගන්න ඕන කියලා හිතාන තමයි පස්සේ කාලෙක මේකට මේ රෙදි හරි පොත් හරි මට තියන්න පුළුවන් කියලා හිතාගෙන ඉතින් මේක ගොඩාක් ප්‍රයෝජනවත්. මේක ඇතුළට දාලා තිබ්බහම මේ දූවිලි මෙයා වෙන්නේවත් බෝතල් ගොඩාක් තියෙනකොට අර කැත ගතියක් පේන්නේවත් නැහැ. මේ දැන් ඔය බලන්නකො මම ඔය shopping cover දාලා තියෙන එක නම් පිළිවෙලක් නැතුව යට ටික නම් නමලා තියෙන උඩ ටික ඇදලා එහෙමම දාලා ඉතින් ඒ ටිකත් නමා ගන්න ඕන. ඔය බලන්නකො ඔතන ඔය කළු කූඹි ඇවිල්ලා බිත්තරත් එක්ක මේ ඉන්නවා කොනකට වෙලා. ඉතින් මම ඔතන අස් කරන්න කියලා ගත්තට එයාලා හින්දා මට මේ වැඩේ මෙතනම නතර කරන්න වුණා. මොකද ඉතින් දැන් බිත්තර ටික පිහන්නත් බෑ පොඩි වෙනවා. ඒ හින්දා මේ එතන යාලට බිත්තර ටිකක් අරගෙන යන්න ඉතින් ටික වෙලාවක් දෙන්න වුණා මට. දැන් ඔය ඔතන තියෙන බෝතලේ උඩ බිත්තරත් එක්කම කූඹි ඉන්නවා. ඉතින් ඒක දැන් ඔය බලන්නකො හරියට මෙතන බිත්තර තමයි මුඩි උඩ තියෙන්නේ. දැන් ඔය එළියෙන් තිබ්බ මං ඒ බිත්තරත් අරන් ගියාට පස්සේ බෝතලේ ගන්නවා කියලා හිතාගෙන ඉතින් ඔය දවසක් දෙකක් ඒ 3-5 තියෙන බෝතල් ටික ගත්තේ නැති වයින් අර ගෙදර හිටියේ නැති නිසා කොමාරිදාර වැස්ස ගතිය සීතලත් හින්දා වෙන්න ඕන. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය shopping cover මට ගොඩාක් එකතු වෙනවා. මොකද අපේ වෙලාවකට මාසෙකටම බඩු ගේන්නේ නැති වෙලාවල් වලදී ගිහිල්ලා කඩෙන් ගේනකොට අර වැඩිපුර shopping එකතු වෙනවා. එතකොට ඉතින් පිරිසිදුව තියාගන්න පුළුවන් ඒවා විතරක් එකතු කරලා නමල ඔය වගේ මන් තියාගෙන තියෙන්නේ. ඔය අරගෙන තියෙන්නේ නම් මල් පෝච්චිය මල් හිටෝන මල් පෝච්චියකට තමයි මම දැනට shopping cover දාලා තියෙන්නේ. අර shopping දාන්න තියෙන මොකක් හරි දෙයක් ගන්න තමයි අර දැන් තියෙනවනේ shopping දාලා තියන්න පුළුවන් බෑග් වගේ එකක් ආන් එකක් අර ගන්න මේ තමයි හිතන් ඉන්නේ. දැනට ඉතකම් ඔහොම මේ shopping නම්මලා දාලා තියෙනවා. දැන් මම මේකට වොයිස් දෙන වෙලාව නම් හොඳටම අපිට වැස්ස හැන්දෑවේ ඔය සද්දය හෙනවා ඇති ඕගොල්ලන්ට. මේ දැන් ආයි වැස්ස පටන් අරගෙන තියෙන්නේ අපි පැත්තට නම් මේ දැන් දවල් කාලේ හවස වෙනකොට වැස්ස පටන් ගන්නවා. මේ ආයිතින් එක දිගටම වැස්ස තමයි මේ ටිකේ. දැන් ওই shopping cover ටික මේ shopping cover ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ටිකම නමා ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මේ බෝතල් වීදුරු බෝතල් 3ක් තමයි ඔක ගොරකා මේ එකක දාලා තිබ්බේ ගොරකා අනිකේ කුරුඳු පොතු. ඒ වගේම ඒ ටික ඉවර වෙලා දැන් තියෙන්නේ. ඒ බෝතල් ටික නම් හොද ගන්න ඕන හින්දා මම පැත්තකින් තියලා මේ ඒ ගෙනාවට පස්සේ ඒ ටික දාන්න තමයි එතනින් තියලා තියෙන්නේ. ඔය තියෙන අඹ චට්නි බෝතල් වගේක් මට අඹ චට්නි බෝතල් නම් ගොඩක් තියෙනවා. මේ අර අපේ අක්කගේ
ලාය කේටරින් එකක් කරනවා. ඒකෙන් ඔය හම්බෙච්ච බෝතල් ගොඩාක් මට දීලා තිබ්බා. ඉතින් අර ඕන වෙලාවට මේ ඇට වර්ග ධාන්‍ය වර්ග දාන්න උනත් ඕනම දෙයක් දාගන්න පුළුවන්. ඒකත් හොඳට මේ හුදිය හොඳට හිර වෙලා වැහෙන බෝතලයක් හින්දා මම ඉතින් ඒ බෝතල් ටිකත් අරගෙන තියෙන්නේ ධාන්‍ය වර්ග හැම දාලා තියාගන්න. ඉතින් ওই විදිහට තමයි කබඩ් එක අස් කරගත්තට පස්සේ තියෙන්නේ. තට්ටු 3කට තියෙනවා. ඉතින් හොඳට ඉඩ ඇති තියාගන්න. දැන් ඔක දාලා වහලා තිබ්බහම එළියට පේන්නේ නැහැනේ. සත්තු බෝවේ සත්තු නම් ඉතින් කියලා කුංගි තමයි ඇතුළට යන්නේ. නැතුව කැරපොත්තු මුන්ට එහෙම ඇතුළට යන්න බෑ. වහලා තියාගත්තාම ඉතින් දැනට හොඳයි කියලා හිතෙනවා. පෙන්ට් කබඩ් එකක් ගහ ගන්නකම් ඒකත් ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ওই මම කබඩ් එක අස් කරපුලේ මට හම්බුණා. මං කලින් නම් ඕකෙන් අරගෙන මේ පාවිච්චි කරා. මට ඊට පස්සේ කබඩ් එක දාලා තිබ්බයි ඒක අමතක වෙලාම ගිහින් තිබ්බා. ඔය තියෙන්නේ මේ මැල්ලුම් කපන එක. ඔය තල තුන ඒකට ඇතුළට දාලා මේ කොළ ටික අපි හිතමු ගොටු කොළ මුකුණු වෙන්න ඔය වගේ ඕනම කොළ වර්ගයක්. එතකොට කැරට්, ලූණු, ලීක්ස් වගේ දේවල් දාලා අපිට හීනියට කපා ගන්න පුළුවන්. ඉතින් දැන් අර මට කාලයක් ඕක අර කබඩ් එකේ දාලා තිබ්බයින් ඒක දවසේ එළියේ තියනවා වගේ නෙමෙයි ඕක අමතක වෙලා ගියා. ඉතින් මං හිතුවා මේක එළියෙන් තියන්න ඕන. එදිනෙදා අපි මැල්ලුම් වර්ග කපනකොට උකට දාලා දැන් ওই තලේ දාලා ඊට පස්සේ ওই පියනේ වහලා සෙට් කරගෙන කරකවන්න තියෙන. කරකපුවම අර දැතිත් එක්කම මේ බ්ලෙන්ඩරේ මේ දැති තියෙනේ වගේ මේකෙත් කැපිනි අර අපි අතින් කරන්න ඕනේ. අතින් කරකවන්න ඕනේ. ඉතින් මේ ඒකෙන් හීනියට මැල්ලුම් කපා ගන්න පුළුවන්. මම දවසක ඔයාලට ඒක පෙන්නන්නම්කෝ මැල්ලුම් කපන වෙලාවකට. ඉතින් දැන් මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකටත් වතුර ටිකක් දාලා ඒ ටිකත් මේ කාලෙකින් මට දාන්න බැරුව ගියා. දවස් ගානෙම දාන්නේ සතියට දවසක් දෙකක් වගේ තමා දාන්නේ. දැන් ওই බෝතලේ නම් අපි පුතා ඉස්කෝලේ නිර්මාණයක් කරපු එකක්. ඒක අර පේන්ට් එකකින් පාට කරලා තියෙන්නේ ලස්සනයි ඒක. ඒ බෝතලේ ඉතින් එයා ඔය මං ඒ වගේ දේවල් වලට එක දේවල් ගන්න නිසා මේවට ඕන ගන්න කියලා මට දුන්නා. ඉතින් මං ඒකේ වතුර අයින් කරනවා දවසකට දෙකක් වගේ සැරයකට මාරු කරනවා. මොකද නැත්නම් මදුරුව බෝ වෙන නිසා. ඉතින් ඒවටත් වතුර මේ මාරු කරා. දැන් ඊ ටිකේ මං ගෙදර හිටියෙන්නේ නේ. ඒ හිත ඒවත් අයින් කරලා ගස් ටිකටත් වතුර දාලා තියන්න තමයි යන්නේ. ඉතින් අද ගොඩක් වැඩ කරා මම. ඒ නිසා ඉතින් උදෙන්ම උයාගත්ත හින්දා දැන් මට ලොකු වැඩක් නෑ කරන්න. දැන් ওই ටික තමයි අද දවසේ ඇතුළත ඉතින් කරගන්න පුළුවන් උනේ. මම ඉතින් ආයෙත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න හිතන් ඉන්නේ. මම මේ දවස්වල පාවිච්චි කරන ක්‍රීම් එකක් තියෙනවා. ඒක මම ගෙදරදී හදාගත්ත එකක්. ඒක මං ඒකේ ප්‍රතිඵලයක් තියෙන හින්දා මම ඒක ඔයාලට ඊගාව සැරේ ගේන්න හිතාගෙන ඉන්නවා. ඊනම් ආයෙත් දවසක හම්බෙමු අපි. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.